ශ්‍රී ජයන ගැන මට ඉතාමත් ප්‍රසන්න මතකයන් තියෙනවා. මම වයස අවුරුදු 10 දී පමණ උඩරට නැටුම් ඉගෙන ගැනීමට මට තිබුණ ආසාව මත ශ්‍රී ජයන කලාශූරීන් විසින් මෙහෙවපු සිංහල සංස්කෘතික ආයතනයේ මෙහෙවපු නැටුම් පන්තිවලට මගේ තාත්තයි අම්මයි මාව එක්කගෙන ගිහිල්ලා මාව බාර දුන්නා. මොකද මගේ පියාට දෙමව්පියන්ට ලොකු උවමනාවක් තිබුණා අපිට ශ්‍රී ලාංකීය සංස්කෘතිය කලාව උගන්වන්නට ඒක අගය කරන්නට අපිට දැනුම ලබා දෙන්නට. මට මතක හැටියට වසර 8ක් 10ක් පමණ ශ්‍රී ජයන යටතේ මම නැටුම් ඉගෙන ගත්තා. පන්ති වලට ගියා පමණක් නෙමෙයි අපි කිහිපයක්ම බැලේ මොකද කියන්නේ මුද්‍රා නාට්‍ය ශ්‍රී ජයනාතුමා නිර්මාණය කරලා එතුමාගේ ඉගැන්වීම මත අපි කෙරුවා. ඒවා බොහොම ප්‍රසිද්ධ වුණා. පළමුවෙනි එක ස්පිරිට් ඔෆ් ද මහවැලි කියලා මේ අපි ඒක කෙරුවේ. මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට මුද්‍රා නාට්‍යයක් හැටියට උඩරට නැටුම් සකස් කරලා ඉදිරිපත් වුණේ. ඒ සිදු වුණේ 1957. ඉතින් එතුමා බොහෝ විශාල කැපවීමකින් මේ මිය යමින් පැවතුන උඩරට නාට්‍ය කලාව ප්‍රචලිත කරන්නට, තරුණ තරුණියන්ට උගන්වන්නට, මුද්‍රා නාට්‍ය හරහා ඒවා තව තවත් ජනතාව අතරට ගෙනියන්නට විශාල සේවයක් කෙරුවා. ඒ ගැන අපි බොහොම අගය කරනවා. එතුමා ඉතාමත් ආදරයෙන් ගරුත්වයෙන් මම සමරනවා.